හායි ඔයාලා හැමෝටම ඉතින් අද කතා කරන්න යන්නේ අස්වැසුම් පරණ අයටත් අලුත් කට්ටියටත් මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් සල්ලි බලන්නේ කොහොමද කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට කම්පියුටර් එකක් තිබ්බත් ලැප්ටොප් එකක් තිබ්බත් ඔයාලට ෆෝන් එකක් තිබ්බත් මේක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැම ඩිවයිස් එකකින්ම ඔයාලට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සයිඩ් එකට සල්ලි වැටලා නම් ඔන්න ආරෙම්ම ඔයාලට මේ විදිහට බැංකුවට සල්ලි වැටෙනවා. ඉතින් ඔයාලට සල්ලි වැටලාද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන් හැකියාව තියෙන චෙක් කරලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සයිඩ් එකට සල්ලි වැටලාද කියලා. ඉතින් ඒක කොහොමද බලන්නේ කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඒ වගේම ඔයාලගේ දරුවට වෙන්න පුළුවන් ඔයාලට වෙන්න පුළුවන් ඉංග්‍රීසි ගණන් කැමති කෙනෙක් ඉන්නවා නොමිලේ. ඉතින් පාන්ලා ලින්ක් එකේ තියෙනවා ලින්ක් එකෙන් ගිහලා channel එක බලන්න channel එකේ වීඩියෝ බලන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට ඉස්සරහට හරියටම ඉංග්‍රීසි නොමිලෙම ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතා ඉක්මනින්ම. ඉතින් එහෙනම් හරිතොරතුරු හරියටම නිවැරදිව බලා ගන්න මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ display එක වෙනද දැන් ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊතලෙන් පෙන්න තැනින් ඔයාලට touch කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙතන subscribe කියලා තියෙනවා. එතනින් ඔයාලට touch කරගන්න ඊතලෙම පෙන්නවා. එතන bell icon එක ගාවින් ආපහු touch කරගන්න. ඊට පස්සේ මෙතන ඊතලෙන් පෙන්න ඔයාලට all කියලා තියෙන එතනින්ම touch කරගන්න. ඊට පස්සේ හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ phone එකේ Google එක open කරගන්න. Google එකේ ඔයාලට පුළුවන් Google.com හරි Google එක හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ display එකේ තියෙන මේ විදිහට ඔයාලට type කරගන්න. මෙතන තියෙන විදිහම ඔයාලා type කරගන්න Google එකට ගිහිල්ලා Google එකට ගිහිල්ලා ඔයාලා type කරාට පස්සේ search එකක් දුන්නාට පස්සේ මේ වගේ තැනකට එනවා. හරිද? නැත්නම් ඔයාලට පුළුවන් පල්ලා link එකක් දාලා තියෙනවා. type කරන්න බැරි කට්ටිය link එකෙන් යන්න පුළුවන්. link එකෙන් යන්න බැරි කට්ටිය type කරලා යන්න පුළුවන්. ඔය කොහෙන් ගියත් ඔයාලට මේ වගේ තැනකට තමයි එන්නේ. හරිද? පල්ලා දාන link එකෙන් ගියත් එකයි මේ විදිහට type කරලා ගියත් එකයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනට ගියාට පස්සේ ඔයාලගේ ID number එක. ඉතින් ඔයාලගේ බලන්න ඕන කෙනාගේ ID number එක තමයි මෙතන type කරන්න ඕනි හැකියාව තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාලා ගෙදර ඉන්නවනම් ගෙදර ගුහුමූලිකයාගේ තමයි ID number එක type කරගන්න ඕනි. ID number එකෙන් බලන්න පුළුවන් ඔයාලට පොඩි QR code එකක් දෙන්න ඇති. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය අස්වැසුම මේ විදිහට ගෙදරට ආපු කෙනෙක් ඉන්නවා නම් ගෙදරට ඇවිල්ලත් ඔයාලට පොඩි කොල කෑල්ලක් දෙන්න ඇති. ඒ කොල කෑල්ල ඔයාලට බලා ගන්න පුළුවන් number එකක් තියෙනවා. පල්ලෙහෙන් කොඩි කෝඩ් එකක් එක number එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තියෙන සමහර බිඳුවයි නැත්නම් එක වෙන්න පුළුවන් 1යි ඉරයි 2යි බිඳුවයි ඔන්න ඔය වගේ සාමාන්‍ය උදාහරණයක් කිව්වේ සමාන නම්බර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ නම්බර එකක් තියෙන. ඒ නම්බර එක ඉරි කැලිත් එක්ක ඔයාලා ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරලා මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද බලාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ විදිහට පෙන්නන විදිහට ඔයාලට බලා ගන්න. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ID නම්බර එක බලා ගන්න ඕන නම් ඔයාලට මෙන්න උඩම තියෙන එකම සිලෙක්ට් කරන්න ඕනේ. මෙතනින් උඩම එක පළවෙනි එක දීලා ඉවරලා ඔයාලට ID නම්බර එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය විදිහට පළවෙනි එක සිලෙක්ට් කරලා ඔයාලට ID නම්බර එක ගහලා මෙතන සර්ච් දුන්නාට පස්සේ ඔයාලට මෙතන විස්තර ටික පෙන්නනවා. ඔක්කොම මෙන්න මේ විදිහට ඔයාලට මේක අස්වැසුම තියෙනවා නම් තියෙනවා කියලා පෙන්නනවා. මෙතන ඔක්කොම නැත්නම් බැංක් account එක open කරලා නැත්නම් බැංක් account එක ගිහිල්ලා දෙන්න. ඒ විදිහට රතු පාටින් වැටෙනවා. නැත්නම් ඔයාලට verify කරලා තියෙන බැංක් account එක මේ විදිහට verify කරලා වෙලා වැටලා සමහර සල්ලි වැටෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් මේ විදිහට සමහර සල්ලි වැටෙනවනේ මේ පල්ලෙහාට ඔයාලට බලා ගන්න පුළුවන් මාරුතු වෙලා කියලා මෙන්න මේ විදිහට ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සල්ලි වැටෙන කට්ටියගේ මේ විදිහට විස්තර ටික බලා ගන්න පුළුවන් සල්ලි වැටලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ හරියටම බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් සාමාන්‍ය මේ කෝඩ් එකෙන් බලා ගන්න කෙනෙක් ID නම්බර එක නැතුව ඔයාලට කෝඩ් එකෙන් බලා ගන්න ඕන නම් මෙන්න මෙතන දෙවෙනි එකට දාන්න. දෙවෙනි එක දාලා ඉවරලා ඔයාලට පුළුවන් ඒ කෝඩ් එක type කරලා මේ විදිහට නිල් පාට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. සර්ච් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේක හරියටම බලා ගන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රම දෙකට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට කෝඩ් එකමුත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාලට කෝඩ් එකෙන් වගේම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ID නම්බර එකමුත් ඔයාලට මේ විදිහට දේවල් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් බලා ගන්න පුළුවන් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද බලන්නේ කියලා. ඒක නිසා තමයි වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඔයාලට දැන් වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. ඒ යාළුවන්ටත් මේක වැදගත් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ දේවල්. ඉතින් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලට අලුත් කන්ටිට බලන්න පුළුවන්. අලුත් කන්ටිට සමහරවිට මේක පෙන්වන්න නැති වෙයි. පෙන්වන්න නැති වෙන්නේ මොකද තාම ලිස්ට් එකට මේවා දාලා නැති නිසා. ඒක නිසා සමහරවිට ඔයාලට ඉස්සරහට මේ මාසෙ වෙනකොට ඔයාලට මේක ලිස්ට් එකට දායි මෙතනින් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට සයිඩ් එකට දැම්මට පස්සේ සල්ලි මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කට්ටිය දුක් වෙන්න එපා. පෙන්නවෙන්නේ නැහැ කියලා. ඒ කට්ටියට පෙන්වන්න නැත්තේ අලුත් කට්ටිය දෙවෙනි අදිරේ ගෙවල් වලට ආපු කට්ටියට පෙන්වන්න නැති. ඉතින් කොලේ දීලා යන්නේ නැති සමහරවිට ඔයාලට ID නම්බර එක ගහුවත් ඒ කොලේ QR code එක ගහුවත් පෙන්වන්න නැති වෙන්න පුළුවන්. මොකද පෙන්වන්න නැත්තේ එයාලා තාම ලිස්ට් එකට දාලා නැති නිසා. ඉතින් ඒ ගැනත් මම වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට. තවත් මේක අලුත් විදිහට හරියටම බලන්න හරිතොරතුරු හරියටම නිවැරදිව දැනගන්න මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට හරිතොරතුරු හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා මගේ channel එකේ. තවත් මේක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.